අයිබෝන් යාළුවනේ. ඉතින් අදත් රැකියාවක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන රැකියාව තමයි පරිසර අමාත්‍යාංශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ B2 වන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2023. ඉතින් මේක 2023 කියලා තිබ්බට මේක 2025 ගැසට් එකේ දාලා තියෙන්නේ. එහෙම ඔයාලට ගැසට් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට විස්තර ටික බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන මගේ channel එකේ වීඩියෝ ගණනාවක් දාලා තියෙනවා. රජයේ රැකියාව, පෞද්ගලික අංශ, ඒ වගේම පාඨමාලා ගැන. ඉතින් මේ වීඩියෝත් බලලා හොඳයි නම් channel එක subscribe කරන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. ඒ වගේම අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඔයාලෙන් ඉල්ලනවා. ඉතින් අපි බලමු මේ රැකියාවට අවශ්‍ය වෙන සුසුකම් මොනවාද? ඒ වගේම තරග විභාගය කොහොමද ඔයාලට තියෙන්නේ? ඒ දේවල් ගැන අපි විස්තර ටික බලමු. ඉතින් ඔයාට මුලින්ම දාලා තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරපාඩු වී ඇති B2 වන නිලධාරී තනතුරු වලට පත් කිරීම පිණිස සුදුසුසන් තෝරා ගැනීම සඳහා පැවැත්වීම නියමිත විවෘත තරග විභාගයක් සඳහා බඳවා ගැනීමට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ගෙන් 2025 3/14 දින අයදුම්පත් කැඳවනු ලබනවා. වැටුප් ක්‍රමය දාලා තියෙනවාට වැටුප් ප්‍රමාණය රුපියල් 45540ක් දාලා තියෙනවා. ඒ වගේම සේවයේ අනියුක්ත කරවීමේ පොදු නියමයන් හා සේවා කොන්දේසි. ඉතින් මේක දාලා තියෙනවා මේ තනතුර ස්ථිර වෙනවා, විශ්‍රාම වැටුප් සහිත වෙනවා. ඒ වගේම වැන්දපු අන්තර් විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක මුදල් ගෙවිය යුතුය. පත්වීම අවුරුදු 3ක පරිවාස කාලයක් යටත් වෙනවා. B2 නිලධාරීන්ගේ බොහෝ සේවා ස්ථාන දිවයිනේ වනගත ප්‍රදේශවල දුෂ්කර සේවා ස්ථාන වන අතර අපරාධ පිළිපද පරීක්ෂාකාරී වීම, වර්ධකරුවන් අත්අඩංගුවට ගැනීම හා නීතිමය කාර්යයන් සඳහා සහාය වීම යන ආදී රාජකාරී ඉටු කිරීම පිණිස තෝරාගනු ලබන අපේක්ෂකයින් දිවයිනේ නියෝග කරනු ලබන ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සූදානම් සිටිය යුතුය. විභාගය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ. ඉල්ලුම් කරන මාධ්‍ය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. වයස් සීමාව දාලා තියෙන අයදුම්පත් බාර ගන්න අවසන් දිනය වන 2025 4/14 දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි වෙන්න ඕනේ. ඊළඟ තියෙනවා අධ්‍යාපන හා වෙනස් සුසුකම්. අධ්‍යාපන සුසුකම් සෑම අයදුම්කරුවෙක්ම සඳහන් අධ්‍යාපන සුසුකම් සතුරුදායක ලෙස සම්පූර්ණ කර තිබිය යුතුය. අපට සාපේක්ෂ විභාගයේදී එකවරක් සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව, ගණිතය හා විද්‍යාව ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර සහිතව විෂයන් 6කින් සමත් වීම. ඊළඟ තියෙනවා අපස උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් එකක්වත් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත් වී තිබීම. ඊළඟ තියෙන වෘත්තීය සුසුකම්. ශාස්ත්‍රයේ ලබා ඇති වෘත්තීය සුසුකම් විශේෂ සුසුකම් ලෙස සැලකෙනවා. ඊට පස්සේ තියෙනවා කායික සුසුකම්. අයදුම්කරුවන් උපරිම අඩි 5 අඟල් 2ක් හා පපුව අඟල් 32ක් වෙන්න ඕනේ. සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරු රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනේ. ඊට පස්සේ 13 වෙනස් සුසුකම්. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. තනතුර බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය. මෙම තනතුර සඳහා අයදුම් කළ හැකි පිරිමි අයදුම්කරුවන්ට පමණි. ඊළඟ තියෙනවා බඳවා ගැනීම ක්‍රමය. ලිඛිත තරග විභාගයකින් අයදුම්කරුවන් ලබා ගන්නා ලකුණු අනුව ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් අතරින් බඳවා ගැනීමට අනුමත කර ඇති සංඛ්‍යාව මෙන්ම දෙගුණයක සංඛ්‍යාවක් විහුගත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබන අතර ඒ අනුව ඒකාබද්ධ ඉහළම ලකුණු ලබාගෙන ඇති අයදුම්කරුවන් කුසලතා අනුපිළිවෙලින් පුරපාඩු සංඛ්‍යා අනුව තනතුරට බඳවා ගන්නු ලැබේ. ඊළඟ තියෙනවා ලිඛිත තරග විභාගය ප්‍රශ්න පත්‍ර දෙකකින් යුක්තව සමත් වීම සඳහා ඔබ විසින් එක් විෂයන් සඳහා අවම වශයෙන් ලකුණු ප්‍රමාණය 40%ක්ව ලබාගත යුතුය. එමෙන්ම මෙම ප්‍රශ්න පත්‍ර දෙක පෙනී සිටිය යුත්තේ එකම භාෂා මාධ්‍යයෙනි. ඊළඟ තියෙනවා බුද්ධි පරීක්ෂණය. කාලය පැය 1යි, ලකුණු සංඛ්‍යාව 100යි. අපේක්ෂකයාගේ සිතීමේ තර්කානුකූලතාවයත් විශේෂ තත්ත්වයක් තීරණය ගැනීම තත්ත්වයක් විනිශ්චය සඳහා බහුවර්ණ හා කෙටි පිළිතුරු සැපීමේ ප්‍රශ්න 50කින් යුක්ත ප්‍රශ්න පත්‍රයක සියල්ලම පිළිතුරු සැපිය යුතුය. ඊළඟ තියෙනවා තාක්ෂණ. කාලය පැය 2යි, ලකුණු සංඛ්‍යාව 100යි. ඉතින් මේ විස්තරය වලට දාලා තියෙනවා. එතන ඔයාලට කියවලා බලන්න පුළුවන් මොනවද ඔයාලට තරග විභාගයට එන
විස්තර ටික මොනවද ප්‍රශ්න ටික ඒ ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟ තියෙනවා අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක වට දාලා තියෙනවා donate.lk වෙබ් අඩවියෙන් ආගේ මෙතන දාලා තියෙන අවර් සර්විස් යටතේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ඔයාට මෙතන පළ කර ඇති අයදුම්පත් ඉදිරිපත් කළ හැකි මාර්ගතකම. ඒ කියන්නේ ඔයාට ඔන්ලයින් තමයි මේක දාන්න තියෙන්නේ. ඉතින් ඔයාට මේ කියලා තියෙනවා අයදුම්පත් බාර ගැනීම 2025 3/14 වැනි දින පෙරවරු 9ට තමයි විවෘත වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඊමේල් එකක් දාලා තියෙනවා. ඔයාට SMS ඔයාට මෙතන කියවලා බලන්න විස්තරේ. මෙතන 6.2 යටතේ ඔයාට සම්පූර්ණ විස්තර ඔයාට මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයාට මෙතනින් කියවලා බලලා මොකද්ද කරන්න පුළුවන්, තරග විභාගයට කොහොමද ආයුධම් කරන්නේ, මේ දේවල් ටික ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මෙතන ආය දාලා දෙනවා 7 වෙනි එක දාලා දෙන විභාග ගාස්තු. විභාග ගාස්තු කොච්චරද? රුපියල් 600ක් දාලා දෙන විභාග ගාස්තු මෙතන. ඉතින් ඒක දාන්නේ කොහොමද, මොන විදියට දෝනේ කියලා දාලා තියෙනවා. ඊළඟ සටහනක් දාලා තියෙනවා. ඉහත ක්‍රමය මගින් ගෙවීම් සිදු කරන ආකාරය පිළිබඳ උපදෙස් වෙබ් අඩවියේ විභාගයට අදාළ තාක්ෂණික උපදෙස් යටතේ පළ කරනු ඇත. ඊළඟ තියෙනවා ගෙවීමෙන් ලැබුණු බවට කෙටි පණිවිඩයක් මගින් හෝ විද්‍යුත් තැපෑල් පණිවිඩයක් මගින් දන්වනු ලැබේ. විභාග ගාස්තු සඳහා වන සම්පූර්ණ මුදල ගෙවිය යුතු අතර විභාග ගාස්තු අඩුවෙන් හෝ වැඩියෙන් ගෙවා ඇති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබෙනවා. ඊයේ සඳහන් ගෙවීම් ක්‍රම මගින් විභාග ගාස්තු ගෙවීමේදී සිදුවන දෝෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වගකීම් නොලැබේ කියලා දාලා තියෙනවා. මේක විශේෂයෙන් දාලා තියෙනවා. ඉතින් ඒක බලලා හරියටම මේ තියෙන විදිහට විභාග ගාස්තු ගෙවන්න, ඒ වගේම කියලා තියෙන විස්තර වලට හරියටම ඇප්ලයි කරන්න. ඉතින් ඊළඟ තියෙනවා පාස් සඳහන් ලිපි ලේඛන වලින් එකක් හෝ සියල්ලම හෝ කැඳවීම් කළ අවස්ථාවක ඉදිරිපත් කර යුතුය. උපැන්න සහතිකයේ අධ්‍යාපන සහතික, මෑතකදී ලබාගත් ග්‍රාම සේවා සහතිකය, චරිත සහතික දෙකක්, වෙනත් අදාළ සහතික. ලියකියවිලි සහතික හෝ ඒවායේ පිටපත් ඉල්ලුම් පත්‍රය සමග එවීම නොකළ යුතුය කියලා දාලා තියෙනවා. ඊළඟ තියෙන විභාග මධ්‍යස්ථාන හා ප්‍රවේශ පත්‍ර. මෙතන ලොකු විස්තරයක් තියෙනවා. විස්තරෙත් ඔයා කියවන්න. ඉතින් ඊළඟ දාලා තියෙනවා ඔයාට අපේක්ෂකයාගේ අනන්‍යතාවය. විභාග අපේක්ෂිකාවන් විභාග ශාලාව තුලදී Taman පෙනී සිටින සෑම විෂයක් සඳහාම ශාලාධිපතිවරයා සෑමකට පත්වන පරිදි සොකී අනන්‍යතාවය සනාථ කළ යුතුය. ඒ සඳහා පාදක්වන කවර ලියකියවිල්ලක් හෝ බාර ගන්නු ලැබේ. පල්ලෙහා වර්ධා දෙන ඔයාගේ ජාතික හඳුන්වපත් අංකය, වළංගු විදේශ ගමන් බලපත්‍රය, නැත්නම් ඔයාගේ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය දාලා තියෙනවා. ඉතින් ඒ තුනෙන් එකක් ඔයා අනිවාර්යෙන් අරන් යන්න. ඒකත් එක්ක එමෙම විභාග අපේක්ෂකයන් අනන්‍යතාවය තහවුරු කරගත හැකි වන පරිදි මූණ හා දෙකන් ආවරණය කිරීමෙන් තොරව විභාග ශාලාවට ඇතුල් වෙන්න ඕන. එසේ තම අනන්‍යතාවය සනාථ කිරීම හා ප්‍රතික්ෂේප කරන අයදුම්කරුවන් විභාග ශාලාව ඇතුළත් කර නොගැනේ. තවද විභාග ශාලාවට ඇතුල් වූ මොහොතේ සිට විභාගය අවසන් වී ඉන් පිටවන තෙක් විභාග බලධාරීන්ට අයදුම්කරු හඳුනාගත හැකි වන පරිදි මූණ හා දෙකන් ආවරණය කිරීමෙන් තොරව සිටිය යුතුය. ඉතින් ඊළඟ තියෙන අවශ්‍ය අවස්ථාවකදී මම නිවැරදිව සඳහන් කර නොමැති කරුණු පිළිබඳ සංරක්ෂණ ජෙනරාල්වරයා විසින් තීරණය කරන පරිදි කටයුතු කරනු ඇත. ඊළඟ සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළවන මෙම නිවේදනයේ භාෂා පාඨ අතර කිසි නොගැලපීමක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවල සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කළ යුතුය. ඉතින් මෙතන ඇඩ්‍රස් එක දාලා තියෙනවා. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම ගැසට් එක සම්පූර්ණයෙන්ම කියවන්න. ඔයා විභාගෙට තරග විභාගෙට ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේක කියවන්න. මොකද මේක සම්පූර්ණ විස්තරය වාට දාලා තියෙනවා. කොහොමද සල්ලි ගෙවන්නේ මේ දේවල් ටික. ඉතින් මම ඔයාට දල වශයෙන් ඔයාට කිව්වේ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ගැසට් එක ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්නම්. ඔයාට ලින්ක් එකෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම ඔයාලා මේ තරග විභාගයට ආයුම් කරන්න. ඉතින් මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේක රජයේ ස්ථීර රැකියාවක් තමයි. ඉතින් මේ ඇවිල්ලා තියෙන වලට ලොකු chance එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාගෙන ඒ වගේම channel එක subscribe කරන්න. අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් හැමෝටම ජය වේවා.